दुनिया में हर दे माँ ससलोना माँ संताने देते गे विला मैं संकावे लोके माउलोना माँ देवना वे प्रेमे न विला मत आयो ना नुंग गाव इन्नोना काले तमुल प्रेमे नम आए नुई किया मत आए नुंगोना नुंग गाव इन्नोना सतती लगी सुसुमे तुई ऐसे पिया ගැතියා මොකෝ මම බර කල්පනාවද උඹට කියන්න මම මාර අවුලක ඉන්නේ බං මං කරන දේ මටවත් හිතා ගන්න බෑ හරි උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියහන්කෝ උදව්වක් කරන්න පුළුවන් නම් මමත් එක්කම මම කෙස් කැහෙම උදව් කරනවා ඔබ දන්නවනේ මං ගැන මොකෝ මන් නොදන්නේ අර විල්බර්ට් මාම වඩිය ගහලා පෙරලා කෑන් එක හංගනකන් ඉඳලා ඒක උස්සන් දුවපේ කානේ උඹ ආයෙ මොනවද උඹ ගැන දැනගන්න දෙයක් තියෙනවා අඩෝ මේ බයිලා වෙනයි බන වෙනයි ඒ වගේ පොඩි පොඩි ඉෂු වුණා ඉස්සර දැන් එහෙම නැහැ හරි ඒ මොකෝ උඹට දැන් සීනිද නෑ මේ කෙන්ද පොඩ්ඩක් පෙරිලා බෙල්ල හරියේ ඒකයි කෙන්ද පෙරිලා තියෙන්නේ බෙල්ලේ නේ නැතු කකුලේ නෙමෙයි නේද මේ අකුලේ පෙල්ලෙනවද මගේ නම් මේ බෙල්ල හරියේ හරි මේ ඒ මගුල වැඩක් නෑ මට දැන් උඹේ මගුල කියහන්කෝ බලගේ බම්බුව එතන එල්ලෙන්න එපා වෙඩි තියනවා අනේ බුදු සර් වෙඩි නම් තියන්න එපා සර් මං තාම බැදලත් නෑ අම්මට තාත්තට කන්න දෙන්නත් ඕනේ සර් අනේ සර් වෙඩි නම් තියන්න එපා මගේ ගාව මුකුත් නෑ සර් වීඩියක් විතරයි තියෙන්නේ ඒක ණයට ගත්තේ සර් අනේ වෙඩි නම් තියන්න එපා සර් ඒ ඔබ බය වුණාද බා ඊ ලෝබම් කරේ බය වුණාද යකෝ මල පායන්න තව විනාඩි 3යි තිබ්බේ සෙවල හරකා හරි අවුලක් ගන්න එපා බා උඹලා මෙතන මොකද කරන්නේ මොනවද ඉතින් මේකේ කතාව හජීවීව අහගෙන ඉද්දී මැද්දෙන් පැනලා රිව්වනේ තෝ ඒයි මොකද්ද කික්කියක්ද මට උදැල්ලයි දාලා එන්න මම කිව්වේ දැන් මෙතන නිදුනේ කොහොමද ඊවලක් කපන්න බෑ මෙතන මිනිවල කපන්න දෙයක් නැක්කුනේ නෑනේ දෙපංගු දකුණෙන් දෙන්නද ඇයි උඹගේ කතාව මචං උඹලට තේරෙනවද බං උඹලා කිල්ල වෙනින් කිකි ආලුනාම තියෙන දුක අනේ මන්ද බං මන් නම් තේරෙන්නේ නෑ බං ඒක දැනෙන්න මොන වගේ හැඟීමක්ද කියලා උඹලට කියන්න පිළියන්නේ නෑ බං මට වචනයක් නෑ බං ඒක උඹලට කියන්න. ඒක දැනෙන්නේ බං සීරියස් ලව් කරන්න ඕනේ බං. අදවලට දැනෙන්න කෙනාට බොක්කෙම ආදරය කරද්දි බං දුක දුකක් තියෙන්නේ බං මට. ඒක උඹලට වචන වලින් කියන්න මට තේරෙන්නේ නෑ බං. මං හරි අසරණයි බං. කිව්වනේ කුස්තියක් කියලා. කොහොමද දැල්ලා සවලා කරේ? සවලාව දැල්ලා ගහනතෝගේ පුකේම අටාන් දෙපා. ඇයි අවුලෙන් ඉන්නේ? හරි. උඹට මම මොකක්ද දෙන්නවනේ? යාන්කෝ. මොනවද? මොකද පොඩ්ඩක් කටවාගෙන ඉඳහන්කෝ. දැන් ඔබ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියහන්කෝ. ඒකේ යාළුවලා ඉන්න කොල්ල මට කතා කරාපන්. ඌ මට හම්බෙන්න එන්න කිව්ව ප්‍රශ්න විසඳ ගන්න. ඒ වුණාට ඌගේ කටහඬ ටිකක් කෙල්ලෙක්ෙත් වගේ බං. එහෙනම් ඒ කියම්ම උඹට ආතල්ලයක් දෙන්න නැති බං. පිස්සුද බං? ඒකේ අම්ම මාත් එක්ක උන්තර කතා කරනවා. ඒකත් ඒවද? මේ එහෙනම් ආපසින්නක් වෙන්න බෑද? මේ මරිමෝල් පුක පල්ල යන කතා කියන්න එපා. ඒකේම නෑ බං. හරි දැන් ඌ උඹට එන්න කිව්වනේ. යමන්කෝ වෙන දෙයක් වෙද්දී. අද උඹලා මගේ උන්නේ. ඕකට කියලා. හරි එක්ක ඕනේ අපි අම්බා. යකෝ මේ ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා කෝ අරක් ගන්න. දැන් උඹ මෙච්චර දුරක් ආවේ කොහමද? පයි. හරි දැන් උඹ ආයේ පයින්නේ. එහෙනම් පයින්ම ඵලයක්. ඵලයක්.
මිනිස් එක මේ පොඩ්ඩක් ඉඳන් අඩෝ එකේ නෙමෙයි බං ඉන්නේ අන්න එක තුන වුණා බං මම කිව්වනේ බං වල කැපුවා නම් දැන් කපලා ඉවරයිනේ අපි අතර දෙනාට එකපාර භූමි දාන්නු නැහැ වෙලාවට උඹ වල කැපුවේ නැත්තේ රෝසා මුන්ද ඩයල් ටික කියලා බලන්න. කවුද බං රෝසා කියන්නේ? අන්ඩර්වර්ල්ඩ් එකේද? දෙන්නේ නැතිනේ. මොකද කලින් මගේ මෙල්ලෙන් යාළුවලා ඉන්නේ? මූ තමක්කේ. නේ? කවුදද අක්කා? රෝසා කියපන් මට. පස්සාවත් දාසකට පුතු අන්න රෝසා අපි දන්නකෝ කතා කරේ. එහෙම නේද? ආන්න මල්ලි අනමන ටොක්ස් එක හරි. දැන් උඹේ දෝනි මගේ ප්‍රශ්නයක් වුණොත් දන්නවනේ. ආන්න කොල්ලනේ යා මල්ලා. බලපන් මුන්ට තාම පොඩ්ඩක් අපි කන කට්ට අපේ පෙට්ටි 3-4ක වැල්ලෙන්න වෙන්නේ. ඔබ කලින් මොකක් හරි කිව්වද අපිට? ඒකේම නෑ බං. ඒ කියම නේ සම්මුව අන්න ආප්පෙකට දෙට්ටලා අනික එතේ මෙතේ ආප්පයක්ද අන්ඩර්වර්ල්ඩ් ආප්පයක්ේ අයියෝ මල්ුන්නින් මාවිත් යකේවා ඊසරය මාසිත වෙනසා කළා